සිටින කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන කාන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන ඊගයමින් නිතර මම සතුටින් සිටින කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන දවල් 10 පව්වෙලා මිතුරන් ඇත මායනතුරු පුල පුලා ලොකු මහත්මයා එන වෙලාව බල බලා කී ගයනවා මිතුරන් නායක වෙලා මම වැඩ කරනවා කියලා කන්තෝරුවේ මේෂෙ ළඟින් ඉඳගෙන මම යාළුවේ ඒ වෙලාව එනතුරු මගේ පාඩුවේ කටු ගැනගෙන ඉන්නව උරලෝසුවේ කාන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන ඊගයම විතර මම සතුටින් සිටින කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන අසුවෙන්ද ගිහින් ලොක්කට පේන්නේ මම පුරුවේ ලොකු පිනකට කාන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන ඊගයමින් නිතර මම සතුටින් සිටින කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන දවස් බල බල මම වැඩට යන්නේ තේ වෙලාව හල්දලා තේවි එනකොට වැඩ බල බල එයාම පැයට යන්නට සිත් වෙලා එයාම පැයට ටිකක් නිදා ගන්නවා ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා එවිට මට වැඩ කරන්න හිතෙනවා නමුත් එතකොට මට කාන්තෝරුව ඇරෙනවා කාන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන ඊගයම විතර මම සතුටින් සිටින කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන කාන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන ඊගයම විතර මම සතුටින් සිටින කාන්තෝරුව තමයි මාගේ විනෝද උයන කාන්තෝරුව තමයි ඉතින් අපෙත් විනෝද උයන නමුත් ඒ වැඩ නොකරන නිසා නෙවෙයි වැඩ කරනවා ඒ වැඩ කරනකොට ගීත ගායනා කරන වැඩසටහන් වලට අපි පෞද්ගලිකව මම ටිකක් වැඩිපුර සම්බන්ධ වෙනවා ඒ නිසා විනෝද උයන මේ ඔබ වෙනුවෙන් අපි ගයන්නේ අද ඔබේ උපන්දිනය කියලා ආරංචියක් ආවා කොහොමද සිතේ? දන්නේ නැහැ නේද අපි දන්නවයි කියලා.
මම හිතුවේ නෑ. අපේ සහාය අධ්‍යක්ෂකවරු හොඳ අසාගේට වැඩ කරනවා. ඒ නිසා නුවන් කිව්වා අද උපන්දිනේ. උපන්දිනේ වගේ දැනෙනවා ටිකක් කිට්ටු වෙනකොටත් මම හිතේ පාටියක ඉඳලාද දන්නේ ආවේද යන්නෙත් පාටියකට වෙන්නත් පුළුවන්. ඉතින් මේ හංසවිලට එනකොට ඇයි මං hina වෙන්නේ මම කිව්වද නෑ නේද? නෑ. එහෙම මුකුත් කිව්වේ නෑ. අපි දැන් වේග රිද්ම ගීතයක් අහපු වෙලාවේ තව ටිකකින් යන වෙලාවේ ඔබ ගී කොච්චර විතර ගායනා කරලා තියෙනවද වේග රිද්ම? ඕක ඉතින් ගණන් කරලා මතක තියාගන්න එකක් නෙවෙයිනේ. ඇත්ත වශයෙන්ම. මොකද ඉතින් 100ක් 200ක් කිව්වොත් ඉතින් සමහරට අඩු වෙන්නත් පුළුවන්. මොන 100ද 100ද? අන්තිමටම ගායනා කරේ නිර්මාණයක් බිහි කළා කවදද? අන්තිමම නිර්මාණ. ළඟදීම ගෙරුවේ සන්ෆ්ලවර් සමග කරපු CD එක සුනාමිය ගීතයයි. ඊළඟට තව එකක් කරා වෙනම CD දටියකට සවන රෙකෝඩ් බාර් එකේ. ඒක මම වුණොත් ජනපති මගේ කැබිනට් මණ්ඩලය ගැනයි. මොකද කිව්වේ? මම වුණොත් ජනපති මගේ කැබිනට් මණ්ඩලය ගැන. මම වුණොත් ජනපති මගේ කැබිනට් මණ්ඩලේ මං හිතන්නේ ඒ ගීතය අපි ඉදිරි දවසකදී DRC